අවුරුද්දක් පටන් ගද්දි පොඩි කාලේ මට තියෙන මිහිරි මතකයක් තමයි අලුත් පොත්වල සුවඳ. මැරි කරාට පස්සේ ඒක මිස් වුණත් දුව හම්බ වෙලා එයාට අවුරුදු 2මාරක් යද්දි හස්බන්ඩුයි මමයි හිතුවා යාව ප්ලේ ගෲප් එකකට දාන්න. ඉතින් මේ තියෙන්නේ මගේ දුව අවුරුදු 2මාරදී ප්ලේ ගෲප් යන වෙලේ මම එයාගේ බුක්ස් ටික මගේ ආදරේ එකතු කරලා කවර් පේජස් හදාගත්ත විදිය. අවුරුදු 2මාරක් යන්නේ ලොකු වයසක් නෙමෙයිනේ. එයාගේ ඇස් හැමතිස්සෙම යන්නේ කලර්ස් වලට, කලර්ෆුල් දේවල් වලට. ඉතින් එයාගේ බුක්ස් ටික මෙන්න මේ විදිහට එක එක කලර්ස්, එක එක ඩිසයින්ස් එකතු කරලා තමයි මම මේ කවර් පේජස් ටික හැදුවේ. අපි යාගේ ප්ලේ ගෲප්, නර්සරි, කින්ඩර්ගාර්ටන් කියන අවුරුදු 3ම කම්ප්ලීට් කරන්න තෝරගත්තේ කිඩ්ස් ඔන් ප්‍රී-ස්කූල් මොරටුව. ඒකේ ප්‍රින්සිපල් මිසිස් ලක්ෂ්‍ය මෙන්ඩිස්. මිසිස් ලක්ෂ්‍ය කොටයා මගේ මම්මා. හැබැයි ඒක නෙවෙයි හේතුවක් වුණේ ඒ ස්කූල් එක තෝරගන්න. එයාගේ මෙතඩ් එක ඇක්ටිවිටි බේස් මෙතඩ් එකක් තමයි තියෙන්නේ. ඉතින් එයා ඒක හොඳට අපිට පැහැදිලි කරා. එතකොට ලෙසන් ප්ලෑන්ස් එයා කරන්නේ කොහොමද කියලා අපිට එක්ස්ප්ලেইন කරා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක හැම අම්මා කෙනෙක් තාත්තා කෙනෙක්ම බලන්නේ දරුවන්ට යහපත් දේ දෙන්නනේ, හොඳම දේ දෙන්නනේ. ඉතින් අපිට ඕන උනේ නැහැ අර ගොඩාක් ප්‍රෙෂර් කරලා letters, එතකොට sounds, writing ඒ වගේ දේවල් වලටම බේස් වෙච්ච මෙතඩ් එකක් තියෙන ස්කූල් එකක්. අපි ආස උනේ ඇක්ටිවිටි බේස්. හැබැයි බබා ස්කූල් යනකොට එයා ඒකටත් රෙඩි වෙලා ඉන්න විදිහේ ෆ්ලෙක්සිබල් ප්ලෑන් එකක්, මෙතඩ් එකක්. ඉතින් මේ තියෙන බුක්ස් එයා නර්සරි එකේ යූස් කරපුවා. ඒ අවුරුද්දේ මිසිස් ලක්ෂ්‍ය අපිට දීලා තිබුණ රැපින් රෝල් එක ග්‍රීන් නිසයි. මගේ දුව ගොඩක් වයිල්ඩ් ඇනිමල්ස්ලාට ආස නිසයි. ඒකේ print outs අරගෙන මම black and white print outs අරගෙන මම ඒවා color pencils වලින් තමයි මේ color කරලා තියෙන්නේ. මම මේ වෙලේ ලෂේනිවත් ගොඩක් ආදරෙන් මතක් කරනවා මට ගොඩාක් color pencils වලින් color කරන්න එයා මේකට help කරා. මේ book set එක එයා kindergarten වලදී use කරේ. මම කලිනුත් කිව්වනේ ඒ preschool එක හරිම neat විදිහට යන හොඳ මෙතඩ් එකකට යන සහ හොඳ පිළිවෙලක් තියෙන එකක්. ඉතින් අවුරුද්දෙන් අවුරුද්දට යාට කලර්ස් තියෙනවා, රැපින් රෝල්ස් අපිට දෙනවා බුක් ලිස්ට් එකත් එක්කම. ඉතින් වැඩි හොඳට ඔය ලැමිනේටඩ් රැපින් රෝල් එකක් තමයි දීලා තියෙන්නේ. නමුත් මම වැඩි හොඳට පොලිතිනුත් දාලා තියෙනවා. මේ අවුරුද්දේ මට හම්බුණ කලර් එක බ්ලූ නිසා දුවගෙනුත් අහලා Under the Sea team එක තමයි මේ අවුරුද්දේ කරේ. මේ books දැක්කම ඔයගොල්ලෝ හිතන්න පුළුවන් මෙච්චර පොත් ගොඩක් ඒගොල්ලන්ට කරලාද කියලා. ඇත්තටම මේක පොතක්වත් ඉවර වෙනකම්ම කරලා නැහැ. අනිත් එක මෙතන ගොඩාක් තියෙන activity books. Colouring, painting, එතකොට sorting, cutting වගේ දේවල් mix වෙච්ච book set එකක්. ඒව වල කොම කම්ප්ලීට් කරලා නැහැ. ඒ වයසට අදාළ විදිහට ඒ අවුරුද්දට ගැලපෙන ඇක්ටිවිටීස් ටික කම්ප්ලීට් කරලා තියෙනවා. ඉතින් ඇත්තටම highly recommend කරන්න පුළුවන් ඒ ප්‍රී-ස්කූල් එක මට නම්. මේ ඔයගොල්ලන්ට පේන්න තියෙන්නේ දුව ජාත්‍යන්තර පාසලකට තමයි අපි ඇතුළත් කරේ. ඉතින් රජයේ පාසල් වල වගේ ජාත්‍යන්තර පාසල් වල ඒගොල්ලන්ගේ ඇකඩමික් එක ස්ටාර්ට් කරන්නේ ජනවාරි නෙවෙයි. ඒගොල්ලන් ස්ටාර්ට් කරන්නේ සැප්තැම්බර්. ඉතින් සැප්තැම්බර් වෙනකන් ඉපදුණු බබාලට ග්‍රේඩ් 1 වලට යන්න පුළුවන් වුණා. ඒත් මගේ දුවගේ බර්ත් එක ඔක්තෝබර් නිසා එයාට KG රිපීට් එකක් කරන්න ඒගොල්ලන් අපිට ඇඩ්වයිස් කරා. ඉතින් ඒකටත් එයාට ඉන්ටර්විව් එකක් තියලා ඒකෙන් එයා හොඳටම ස්කෝර් කරා. ඉතින් මේ තියෙන්නේ යා ඒ ජාත්‍යන්තර පාසලේ KG වල රිපීට් එක කරද්දි මම යාගේ බුක්ස් වල කවර් පේජස් හදපු විදිය. මෙතන පොත් ඔක්කොම නෑ. මේ තියෙන්නේ මේ අවුරුද්දේ. එයාගේ බුක්ස් මං කොහොමද ඒ කවර් පේජස් හැදුවේ කියලා. මේ අවුරුද්දේ මම අසුණුගේ පොත් කවර් විශේෂත්වයක් කරප්ලික් එකෙන් ඇත්තටම මේ බුක් සෙට්ස් ඔක්කොම දකිද්දි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මෙච්චර මේ වගේ දෙයකට මහන්සි වෙන්න කියලා.
මං කියන්න ඕන දෙයක් තමයි මේක මගේ හොබි එකක්. මම පුංචි කාලේ ඉඳන් හරි ආසයි ක්‍රාෆ්ට් වැඩවලට ක්‍රියේටිව් දේවල් කරන්න. අනික දුවගේ පොත් සෙට්ස් මට හම්බ වෙන්නේ අවුරුද්දටම එකපාරයිනේ මේ වගේ කවර් පේජස් හදන්න. ඉතින් මං ඒ දේ කරන්නේ ගොඩක් ආදරෙන් ගොඩාක් ආසාවෙන්. මම දකිනවා එයා මේවා දැකලා ගොඩක් සතුටු වෙනවා. අනික මට තියෙන ආදරේ තව වැඩි වෙනවා. එහෙම කියලා මං කියන්නේ මේ වගේ දේවල් කරන්න නැති අම්මලා දරුවන්ට ආදරේ නැහැ කියලා. මේ මම මගේ දරුවාට ආදරේ පෙන්වන එක විදිහක් විතරයි. ඇත්තටම මේකෙන් එයා සතුටු වෙනවා දැකලා මට ලොකු සතුටක් දැනෙනවා. මම මේ දේවල් දැම්මේ ඔයගලන්ට අදහසක් ගන්න විතරයි. Thanks for watching. Bye.